no contact කෙනා ඔයා ගැන හිතන දේ. ඉතින් මේක ඔයාගේ හොරොස්කෝප් එක අපි බලමු. අපේ ටැරොට් ආකාශික හොරොස්කෝප් එක අනුව තමයි අපි මේ රීඩින් එක ගේන්නේ. ආකාශික රෙකෝඩ් තමයි රීඩින් එක. ඉතින් ඔයාගේ හොරොස්කෝප් එක අනුව කියන්නේ ටැරොට් අනුව ටැරොට් මෙතඩ් එක අනුව හොරොස්කෝප් එක අනුව කොහොමද ඔයා ගැන හිතන කෙනා. ඒ කියන්නේ no contact කෙනා ඔයා ගැන හිතන දේ තමයි බලන්නේ. ආකාශික රීඩින් එකකින් ගේන්නේ ටැරොට් හොරොස්කෝප් එක අනුව. හරි. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද කියලා. ඉතින් ඒත් එක්කම ඔයාලට මතක් කරගන්න කැමතියි ඔයාලා මේ එකතු වෙන්නේ යුරෝපීය අංක එකේ ජනප්‍රිය ක්‍රමයක් වන පිටරට ඉංග්‍රීසි වලින් හා විවිධ භාෂාවලින් ඒ වගේම ඉන්දියාවේ හින්දි භාෂාවෙන් සෑහෙන channel ප්‍රමාණයක් තියෙන ලංකාවෙත් දැන් ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙගෙන යන ජනප්‍රිය අංක එකේ ටැරොට් රීඩින් සමග ඒ වගේම සෝෂල් මීඩියා වලින් මේ ගෙන එන මේ රීඩින් වීඩියෝ අප්ලෝඩ් කරපසු සෑහෙන පිරිසක් බලන පොදු රීඩින් බව මතක තබාගෙන මේ රීඩින් එක ඔයාට ගැළපෙන අයුරින් ගන්න කියලා මතක් කරනවා. ඉතින් අපි බලන්නේ no contact කෙනා ඔයා ගැන හිතන දේ. මේ විදිහට තමයි ඔයාලට කාඩ්ස් ආවේ. බලා ගන්න. හරි අපි බලමු දැන් no contact කෙනා ඔයාගෙන් හිතන දේ මොන විදිහටද හිතන්නේ කියන එක. හරි. මේ කාඩ් 13 අනුව no contact කෙනා මොන විදිහටද හිතන්නේ කියලා බලමු. අපි කාඩ් 13ක් දාලා තියෙනවා. කාඩ් 13ක ස්ප්‍රෙඩ් එක මේක හොරොස්කෝප් ස්ප්‍රෙඩ් එක. එතකොට මේ සම්බන්ධතාවය එයාට බ්‍රේක් වුණා වගේ කියලා දැනලා තියෙනවා. කියන්නේ නැති වුණා කියලා දැනලා තියෙනවා. ලොකු හර්ට් එකක් වේදනාවක් හිතේ තියෙනවා. මේක අවසන් වුණා කියන එකක් එයාගේ හිතේ තියෙනවා. ඒක නිසා දැන් හිතේ තියෙන්නේ අවසානයක් කියන ෆීලින් එක. හරි අවසානයක් කියන ෆීලින් එක තියෙන්නේ. එතකොට මේකේ එයා හිතනවා මේක දැන් ඇත්තටම නැති වෙලා ගිහිල්ලා ඉවරයි. මේක දැන් ඇත්තටම නැති වෙලා ගිහිල්ලා ඉවරයි. හැබැයි ඔයා ගැන එයා හිතනවා ඔයා ස්ට්‍රෝන් ගොඩක් හොඳ විදියට හිටියා. මොකක් හරි ඔයාගේ අවංක භාවයක් නැති වුණා කියන එක එයා හිතනවා. මොන හරි දේවල් ඔයා හයිඩ් කරා හැංගුවා කියන එක හිතනවා. හරි ඔයත් එක්ක රීකනෙක්ට් වෙන්න එයා කියන්නේ සෝෂල් මීඩියා හෝ එහෙම නැත්නම් හොරෙන් ඔයා ගැන හොයලා බලනවා කියලාත් පෙන්눔 කරනවා. හරි එහෙමත් පෙන්눔 කරනවා. හැබැයි ඩිරෙක්ට් කන්ටැක්ට් එකකට කෙලින්ම සම්බන්ධ වෙන්න. හරි කෙලින්ම සම්බන්ධ වෙන්න එකට තව ටිකක් එයා ඈත් වෙනවා කියලා පෙන්눔 කරනවා. එයාගේ හිතේ බරක්, ස්ට්‍රෙස් එකක්, ඊගෝ එකක් තියෙනවා. ඒ වගේම ඔයා ගැන පොසිටිව් ෆීලිං තිබ්බා වගේම තාම තියෙනවා. හැපිනස් එකක්, ඇට්‍රැක්ෂන් එකක්, ක්ලියරිටි එකක් තියෙනවා. නමුත් ඒක එයා කරන්න හිතන්නේ මුකුත් මේ ගැන මුකුත් කරන්න හිතන්නේ. ෆීලිං තියෙනවා. ෆීලිං තිබ්බට ෆීලිං මික්ස් වෙලා තියෙන එයාගේ. ඔයාට කැමැත්තකුත් තියෙනවා, තිබ්බ දේවල් වල වේදනාවකුත් තියෙනවා, වෙච්ච දේවල් වල වේදනාවක් තියෙනවා. නමුත් ඔයාට කැමැත්තක් තියෙනවා, ඔයාට ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. කන්ට්‍රෝල් කරගන්න කැමති වෙයි කියන එක කන්ට්‍රෝල් කරගන්න කැමැත්තක් තියෙනවා මේක. ඒත් එක්කම ආපහු එයාව පස්සට අදිනවා එයාව වෙච්ච දේවල් එක්ක. ඉතින් ටික කාලයක් ගියාට පස්සේ මේ සම්බන්ධතාවය ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකද මෙයා මේ එකපාරටම සම්පූර්ණ හැඟීම් ඔක්කොම නැති කරගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. හරි? ඒවා තියෙන කෙනෙක්. ඒවා තියෙනවා. නමුත් අර වෙච්ච දේවල් එක්ක ලොකු හර්ට් එකක් වේදනාවක් තියෙනවා කියලා පෙන්눔 කරනවා. ඒ නිසා මේ කනෙක්ෂන් එක නැවත ඇති වෙන්න පුළුවන් 160ක percentage එකක් තියෙනවා කියලා පෙන්눔 කරනවා. මේ විදිහට තමයි ඔයාගේ මේ රීඩින් එක ලැබුණේ. ඉතින් ඔයාටම කියලා ඔයාගේ නමට උපන්දිනයට, ඔයාගේ පාර්ට්නර්ගේ නමට උපන්දිනයට පර්සනල් 100% ඇකියුරේට් රීඩින් එකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒම අවශ්‍ය නම් එහෙම සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔයාලට පුළුවන් අපි මාසෙකට කීප වතාවක් ස්පෙයර් රිචුවල් කරනවා ඔයාගේ සාර්ථකත්වයේ වෙනුවෙන්. විශේෂ ස්පෙයර් රිචුවල් ඔයාගේ සාර්ථකත්වයේ වෙනුවෙන්. ඉතින් ඔයාලට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ස්පෙයර් රිචුවල් වල විස්තර වගේම සාර්ථක වුණාගේ කමෙන්ට්ස් හැමදේම දාන්න අපේ WhatsApp channel එකේ. ඒ නිසා WhatsApp channel එකට සම්බන්ධ වෙන්න. මගේ විස්තර දැනගැනීමේ නම්බර් එකයි WhatsApp channel එකේ link එකයි
TikTok එකේ නම් bio එකේ, Facebook එකේ, YouTube එකේ නම් description එකේ තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ healing treatments තියෙනවා. healing treatments කරගන්න. healing treatment වලින් වෙන්නේ ඔයාගේ තියෙන blockages, අහිතකර බලපෑම්, අහිතකර ශක්තියින්, negative ඍණාත්මක ශක්තියින් අයින් කරගෙන මානසික තත්ත්වෙන් හොඳ තත්යකට ඇවිල්ලා සතුටුදායක තත්යකට ඇවිල්ලා ඔයා ආකර්ෂණීය කෙනෙක් විදිහට පෙනී සිටින්න, ඔයාගේ හැම පැත්තම සාර්ථක කරගන්න පුළුවන් healing treatment ගන්න. ඉතින් ඒ සම්බන්ධවත් අපිට WhatsApp message එකක් දාලා ඉමසන්න පුළුවන් ඔයාට. එහෙනම් ගිහින් එන්න ආයෙත් අලුත් රීඩින් එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්න.